හැම්ස්ට්‍රින්ග් ස්ට්‍රෙච් එක. රයිට් ඒක කරද්දි ඔයාගේ එක කකුලක් බෙන්ඩ් කරලා තියෙනවා. එක කකුලක් දිග ඇරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ස්ට්‍රෙච් කරන කකුල මෙහෙට කරලා ඔයාගේ අපර් බොඩි එක ස්ට්‍රේට් පොඩ ඉස්සරහට මෙහෙම වෙන් කරනවා. එතකොට ඔයාගේ මේ හැම්ස්ට්‍රින් එකයි කාෆ් එකයි මේ ටික ඔක්කොම ස්ට්‍රෙච් වෙනවා. මේක ඔයා 30 සෙකන්ඩ් වගේ හෝල්ඩ් කරන් ඉන්න ඕන. ඔයා හිටගෙන right good. මේ විදියට ඔයාගේ leg එක bend කරලා මේ විදිහට hold කරන් ඉන්න ඕන. මේකෙත් ඔයා 30 to 40 second වගේ each side hold කරන් ඉන්න ඕන. stretching exercise මේ දෙක අනිවාර්යෙන් කරන්න. ඒක ඔයාගේ flexibility improve කරන්න, ඒ වගේම ඔයාගේ muscle recovery කරන්න, ඒ වගේම ඔයාගේ muscle soreness prevent කරගන්න මේ exercise දෙක ඔයාලට වැදගත් වෙනවා. අයියලා ළඟ කියන්නේ. බොඩු ඔක්කොම දාලා තියලා යටින් ඇදලා මෙහෙම වීඩියෝ කරන පිමියන්. ගාලා විසින්ගෙන් මුදී. වැඩේ කරන්නේ. ඒක බාල්. කලබල නැති පම්. අද අප්ලෝඩ් කරනවා වීඩියෝ. එන්නලා තියනවා. ඉවර නැත්නම් කර බාවරේ මේක අල්ලන්න Sorry.